අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආදරණීය නිලන්ති කොට්ටාසි සහෝදරිය එවැගේම වේදිකාවේ සිටින අපේ ඕගොල්ලන්ගේ නිමය වුණා රත්නපුරේ කාන්තානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුෂා ගමගේ සහෝදරිය එවැගේම අපේ හඬ මැකිලා තියෙන්නේ දැන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය ජනක සේනාරත්න සහෝදරයා එවැගේම වේදිකාවේ සිටින අපේ ශාලිද සහෝදරිය ජයන්ත සහෝදරිය අපේ නිමලයේ ආදරණීය පිළිද එවැගේම අල්මාකියා විද්‍යාලයේ අපේ නියෝජ්‍ය විදුහල්පති සොයිනි අවසරයි රැස්ව සිටින ආදරණීය සහෝදරයන් සහෝදරියන් ප්‍රමාණයක් ඉන්න සියලු දෙනාගේම අවසරයි අද තමයි සබරගමු පළාත් සභාවේ ශ්‍රවණාගාරයේ සක්‍රිය මහින දිනේ හිතාගන්නවත් මේ මෙච්චර බරක් උගලන්න පුළුවන්ද කියලා මේ පළාත් සභා ශ්‍රවණාගාරයට යන්න ඒ තරම් අතුරු සිදුරු දෙයියන්පත් මෙච්චර සෙනගක් මේ ශ්‍රවණාගාරේ දාලා නැහැ අර රටේ තියෙනවා ඇත්තටම සතුටුයි ඊළඟට තමයි අද නොවැම්බර් 19 නේද ඈ ඔළුවන නොවැම්බර් 19 නෙවෙයිද අද කවදද දිනේ මාර්තු 8 විශේෂත්වය මොකක්ද ජාත්‍යන්තර කාන්තා දිනය හැබැයි ඔයගොල්ලෝ ජාත්‍යන්තර කාන්තා දිනය අද සමරනකොට ඔයගොල්ලෝ අමතක කරපු දිනේ තමයි නොවැම්බර් 19 ඇයි මේ විදිහට අපිට දිනයක් තියෙනවා පුරුෂ දිනය නොවැම්බර් 19 අවාසනාවට අපේ රටේ තියෙන්නේ දැන් මෙච්චර කාලෙ අපි නිරන්තර කතා කරේ කාන්තාව ටිකක් මේ ඒගොල්ලන්ට අඩුවක් පාඩුවක් වෙනවා වගේ. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් සටන් කරන්නේ මේ දැන් අපිට. දැන් අපේ අයවැය දිහා බැලුවොත් ඕක වෙනවා. පුරුෂයන්ට එක 7-5ක් වෙන් කරලා අපේ අයවැය. පුරුෂයන්ට පෙන්නන්නේ නෑ. පුරුෂ බෑ. පොත ඉරවත් බෑ. මගේ ළඟ තියෙන පොත. පෙන්නන්නට. හැබැයි ඔය පොතේ වාගේ ළඟ තියෙන පොතේ මම පෙන්නනවා අපේ මංගල අයවෙන් ජාතික ජනබලවේගයේ ඕගොල්ලෝගේ ආණ්ඩුවේ මංගල අයවෙන් ඕගොල්ලෝ වෙනුවෙන් රුපියල් දසලක්ෂ 13340ක් මංගල අයවෙන් ඕගොල්ලෝ වෙනුවෙන් වෙන් කළා ඇවිල්ලා ඉන්න මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ රිදී සීනු ටික අතරම අපේ ආදරණීය සහෝදරයන් දෙන්නත් කිව්වා අපූර්වයි මොකද බලමු කාන්තා දිනේ නිකන් දන්නේ ඒක අමුතු ලස්සනක් දැනෙනවා අතරම දැන් පාර්ලිමේන්තුව සම්පූර්ණ ඒ පාර්ලිමේන්තුව කිව්වම අපිට නිකන් වෙන අදහසක් තිබුණානේ අපිට නේ. ඕක නේ ඕක මේ ගන්වතුරේ වලට කිව්වොත් ඕක ගහගෙන බලයක්. මේ කොහෙල් වෙඩි සද්දයක් යනකොට කියනවා ඕක අරකට තියන්න බැරිද කියලා. නේ මොකක් හරි අකුණක් යනකොට අන්න අරකට ගහන්න බැරිද කියලා. එහෙම එකක් නේ තිබුණේ. දැන් මොකද තාත්තේ? මොකද කියන්නේ? දැන් හීනකින්වත් විතරද එහෙම එකක්? නෑ. දැන් හරි ආසයිලු. පාර්ලිමේන්තුව බලන්නනේ දැන් සජීවී කතා විවාද බලනව නේද ඔයගොල්ලෝ වැඩිම ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු සජීවී කතා බලන්නේ මේ දැන් තියෙන පාර්ලිමේන්තුව ඒකේ විශේෂත්වය තමයි ජාතික ජනබලවේගයේ අය පිරලා ඉන්නේ ආණ්ඩු පක්ෂේ මැද වෙලා පිටිපස්ස මේක වගේ තමයි ජාතික ජන 159 ආණ්ඩු පක්ෂෙත් අපි විපක්ෂෙත් සැලකුණු ප්‍රමාණයක් අපි ඒක විශේෂයි කාන්තාව. නීතිඥ වරියම් ඉන්නෝ 10 දෙනෙක් අපි ගණන් කරා නේ. මම දන්නේ වැඩිද කියලා 10 දෙනෙක් ඉන්නවා. මෙතනින් දෙන්නෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ අතට අරගෙන තියෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දේවණක් කරනවා. මේගොල්ලන්ගේ දිගුම් දෙනවා. අපි අද ආසාවෙන් කරන්නේ අපි අහුම් කරන්නේ අපි අර මේසෙට කඩිබබා ඉන්නවා. ඒසයි ඒකේ සන්තෝෂයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ මගේ පොඩි මේ විරුද්ධත්වයක් තියෙනවා මේ දිනවලට නම්. ඒක නොකියම බෑ. මම විරුද්ධයි මේ දිනවල. නැත්තම් මගේ පෞද්ගලික අදහස. කාන්තා දින, මව්වරුන්ගේ දින, වැඩිහිටි දින, ළමා දින. නේද? දිනයක්. මම පෞද්ගලික විරුද්ධයි. එක දිනයක්ද තියෙන්න ඕන අපිට. මොකද කියන්නේ? නෑ එක දිනයක් නෙමෙයි තියෙනවා.
හැම දවසෙම කාන්තා දින වෙන්න ඕනේ නැද්ද? හැම දවසක්ම නවවරුන්ගේ දිනයක් වෙන්න ඕනේ නැද්ද? හැම දිනයක්ම ළමා දිනයක් වෙන්න ඕනේ නැද්ද? ඒවා වැඩි දැන්නේ. ළමා දින වගේ තමයි. එහෙමයි. දවස් 365ම අපේ නේද? කරදයාංගමයි සියලු දෙනාම හැම දවසම ඉන්න ඕනේ. එක දිනයක් නෙවෙයි. හැබැයි එක අතකින් මම සතුටු වෙනවා මෙහෙම හරි දවසක් දාලා තියෙනවා. ඇයි? මෙහෙම හරි දිනයක තමයි මතක් වෙන්නේ. දැන් කාන්තා දිනේට සතියකට ඉඳලා ඔයගොල්ලෝ කියන කවි රචනා ලියාගෙන හැලෙන්නේ. කාන්තා දිනේට පසුවත් සතියක් විතර හැලී ටික ලියනවා. ඊට පස්සේ අමතකයි. ඊට පස්සේ නිකන් සෙල්ලම් බඩු. සෙල්ලම් බඩු නෙමෙයි. ප්‍රජායන්ත සහෝදරියෝ වගේ බිලින්දියක්, දියණියක්, මාවක්, ළඟක්, සහෝදරියක්, කාන්තාවක්. ඒ විදිහට තමයි අපි වර්ණන ගන්න ඕනේ. නේද? එහෙම තමයි. ඊළඟට මම කැමති දෙයක් තව කැලලකුත් තියෙනවා. ඒ ටික කියලා කැමති දෙයක් දෙන්න. වැඩිපුරම දරා ගන්න පුළුවන් කාන්තාවන්ට. එහෙම කියන්නේ. ඒක ඇත්ත තමයි. ඒක අමු ඇත්ත. මහා පොළවේ තියෙන ඇත්ත. හැබැයි මම ඒ ඇත්තට කැමති නැහැ. ඇයි? හේතුව තමයි දරා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ නේ නොසලකා හරිනවා. ඔයගොල්ලෝ උත්සල කියලා නොසලකා හරිනවා. ඇයි? ඕන දෙයක් හත්තිලාව දරා ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. මේ සමහරවිට මගේ කතාවත් එක්ක එකඟයිද නැද්ද? ඔයගොල්ලෝ අනවශ්‍ය විදිහට වර්ණන දෙනවා. කාන්තාවගේ මොන දෙයක් දරා ගන්න පුළුවන්. ඒක ඇත්ත. ඇත්ත උනාට මේ සමාජයේ වර්ණගන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි නේද? ඒ අර්ථයෙන් නෙමෙයි. කාන්තාව දරා දරාගයි. නෑ. එහෙම දරා ගන්න එපා. එහෙම දරාගන්නේ නෑ කියලා ඔප්පු කරපුවා තමයි මේ ජාතික ජනබලවේගයේ ඔබ නේද? මෙහෙම දරාගන්නේ නෑ කියලා ඔප්පු කළා තමයි මේ පැවතිච්ච රජයන් ආණ්ඩුවන් වෙනස් කළා අමුතු සුන්දරත්වයක් අමුතු ලස්සනක් මේ රටට එකතු කරේ. ඒකේ වැඩිම ජවය මුල්ම ජවය ප්‍රමුඛ ජවය වෙන කවුරුත් නෙමෙයි ඔයගොල්ලෝ. අපි අනුර සහෝදරයක් වුණානේ. ඔයගොල්ලෝ සතර දෙසින් කාන්තාව එක මිනිහ එකතු වෙනකොට අපේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බෑ කියලා. නේ? ඒක තමයි. වළක්වන්න පුළුවන්ද? බෑ. තව සංඛ්‍යාවක් කියනවා තව සති ගන්න. මොකද කියන්නේ? විතර සත්‍යය කියන්න ඕනේ. අනිවාර්යෙන් දෙන්න. ඒකේ ගුරු බලය. අපේ රටේ මේ දැවැන්ත සමාජ පරිවර්තනයට යහපත් පරිවර්තනයට මූල බීජය මූලාරම්භය තිබ්බේ අපේ ගුරුවරු. අද මේ මොහොතේ මේ කතා කරන මොහොතේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම ඉහළින්ම ඔසවලා කියලා දෙනවා අපේ ගුරුවරයා. ඒ මොකද්ද? මේ හීනි තන්දර කලින් ආපිට මොකද්ද? අධ්‍යාපන සේවකයන්ගේ සමුපකාර ඡන්දය නැත්නම් ETCS ගන්න. දැනටම සහතික අපි දිනලා ඉවරයි. දැනටත් දිනලා ඉවරයි. දැනටත් දිනලා ඉවරයි. ඒක දුර්වල තමයි මේකේ වැඩිම දුර්වල කියන්නේ ඉතින් මම අමතක කරන්න ඕනේ නිසා මේ ඉලවෙන කුංචි ඡන්දය නේ කුංචි විදියට නෙමෙයි ඒක දැවැන්ත විදියට දිනනවද නැද්ද? සාහසිකයි දිනනවා. ඒක නෙමෙයි. ඔය විනාඩි 7 සම්මාදයේ තේරෙන්නේ. right. ඒක කියන්නම ඔහුගේ සිට ඔහු දියුණු දීපතර නේ ඔය ලැක්කා. සජීවී දැක්කා. තාම සරල. වාහන දෙකකින් එන්නේ. එකක් පස්සේ වාහන දෙකකින්. නේද? ආරක්ෂකයෝ නෑ. ලොකු දැවැන්ත ආචාර වෙලපාලි නෑ. නේද? අහසල වෙඩි තිබෙත් නෑ, මුහුදර වෙඩි තිබෙත් නෑ. නේද? රතිංග පිටුවෙත් නෑ. නේද? මල් වෙඩිත් නෑ. මුකුත් නෑ. තාම සරල, තාම මුස්ලිමි, තාම අභිමානවත් විදිහට දියුණු දුන්නා. ඒ විතරක් නෙමෙයි. ඔය ගාන ඉවර කරන්නකෝ. ඒකත් අපි 159ක් දියුණු දුන්නා. අච්චර විතරයි. ඉතින් තරුණ සහෝදරයාව ඉතාම අභිමානවත් විදිහට අර නළුවෙක් කෙනෙකුට වගේ කොපුව කෙනින් දාගෙන නේ. තනියෙන් දොර අරගන්නවා. දොර අරින්න දෙන්නෙක් නැහැ. උඩින් ගිරන්න දෙන්නෙක් නැහැ. බෑග් එකකින් යන්න දෙන්නෙක් නැහැ. රතු බලස් ගන්න. එහෙම නායකවරුන්ට ප්‍රාර්ථනා කරන්නේ ඔයගොල්ලෝ.
සහතිකයි. ඔයගොල්ලෝ මේ වෙනස කරලා තියෙන්නේ. ඒ වෙනස නේද? ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඉන්නවා. ජනාධිපති සහෝදරයන් අපි සියලු දෙනා. මේ අයගේ විශේෂත්වය දෙන්නේ නැහැ. මේ අයගේ විශේෂත්වය තමයි ජනාධිපති සොයුර ඇතුළු අගමැති සොයුරිය ඇතුළු. අයික වෙනම එකක් ඈ. දැන් අපිට තව පොඩි. ප්‍රධානමන්ත්‍රී පාර්ලිමේන්තුවේ ප්‍රධානම කට්ටිය කවුද? අපි නෙමෙයි. කවුද? ඕගොල්ලෝ ගැහණු අපි එක මිනිත්. අපි කොහොමද? නේද? ආරණ්‍ය මුසුලේ සෞදි. කොහොමද අභිමානය? නේද? ලෝකෙත් නැතුව තියප්පම අභිමානය කාන්තාවට දීලා. නේද? ඒක සෞදිය ඇතුළු සියලු දෙනාම කැපකිරීම කරනවා. සියල්ල කැපකිරීම කරන්නේ. ඒ කියන්නේ අපේ සියලු වර ප්‍රසාද කප්පාදු කරලා. කප්පාදුනේ නැතිව කරගෙන. හැබැයි මුළු රටේම හැම ශ්‍රේෂ්ඨයකටම අයවෙන් සතුටු කරපු ප්‍රථම අයවෙන්නේ ජාතිය. අපි කිසි දෙයක් ගත්තේ නැහැ. අඩු ගානේ පාර්ලිමේන්තුවේ කෑම වේල පවා කැපුවා. කියන්නේ ඒක. පාර්ලිමේන්තුවේ කෑම වේල. නේ? උදේ කෑම වේල රුපියල් 100යි. උදේ 10ට නිකන් හදන්නේ නොමිනේම දෙනවා කැඳ එකක්. අම්මා පෙන්න කැඳ එකක් හරියට. ඈ? පිටුලාපුරුයි ඔරිජිනල් කැඳ. ඒක නොමිනේම දෙන්නේ ඇයි? උදේ වේලකට මිල වැඩින්නේ රුපියල් 100ක් ගන්නවනේ. ඒක නිසා එන්නේ. කැඳේක නොමි ඉරදේ. ඔව්. ඊළඟට 12ට ලන්ච් රෙඩි. දවල් දිවාහාරය ලෑස්ති. අවු 12ට කන්නේ නැහැ. හැබැයි 12ට එකක් කන්න. ඒ ඕන තරම් කෑම බීම තියෙනවා. නේ? ඒක රුපියල් 300ක් වෙනවා. හවස 3ට දැනත් මේ තේ පෙන්සන් වල ඒක වෙනවා රුපියල් 50. ඒ ඔක්කොටම දවසක සෑහෙන මුදලක් යනවා 450ක් වෙනවප්පා. හරිද? ඔයගොල්ලෝ කතා හිටියේ. අපි ජාතික ජනබල වේගින් මොකද? දුන්නා සොට් එක ඇති වෙන්නේ. දැන් කීයද? දැන් රුපියල් 2000 කරා. ඒ විතරක් මේ කෑම මෙනු එක ඒකත් වෙනස් කරා. මනෝනා කාපල නැත්නම් ඒක කාපල. මොකයිද ඒ පිටි ගියට බෑ නේද? ඊගේට බෑ. ඒසක් හනවනම් කාපල්ලා නැත්නම් ඒත් කාපල්ලා කියලා තමයි විපස්සට කියන්නේ. ඕකට තමයි ඔය හිරුවේගේ ආඩපාලි කියන්නේ. හිරුවේක කියනෝනේ ආඩපාලි. ඒ නිසා කාපන්න ඕන. ඒකට නෙමෙයි. දැන් 225ම පාර්ලිමේන්තුවේ ගියපු ගමන් හම්බ වෙනවා කොළ කෑල්ල. ඒ කොළ කෑල්ල තමයි ලෝකේ වටිනාම කොළ කෑල්ල. අරලාසි කෑල්ල ලෝකේ. ඒ කඩලාසි කෑල්ල කොච්චර වටිනවද කිව්වොත් ලක්ෂ 800ක් වටිනවා. ලක්ෂ 800ක්. ඒක කියනවා කාර්බෝමිට් එක. ඒක කාර්බෝමිට් එක. ලෝකේ වටිනාම කඩලාසි. ඔබ දුන්නා යාළුවකට. අපි මොකද කියන්නේ? දුන්නද? නෑ. දෙන්නද? හා? ඔයගොල්ලෝ තමයි මොකද දෙන්න දෙපා. සාහිතිකය ඔයගොල්ලෝ දෙන්න කිව්වත් දෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි යනකොට 800 විතරක් නෙවෙයි. එන්න කිට්ටුව කන්නේ ඉවර වෙනකොට අවුරුදු 5 ලං වෙනකොට තව ලක්ෂ 800ක් කෝටියක් දෙන්න. ඒක දෙන්නේ අම්මපා වාහන ගන්න නෙවෙයි. කෝටි දෙකක් විතර වියදම් කරලා මිනිස්සු රවට්ටලා ආයි වරෙන් කියන්නේ. හරි. ඒක දෙන්නෙත් නෑ. ඒක නෙවෙයි. වාහන පර්මිට් දෙන්නේම නැත. සහමුලින් කපාන. කවදාවත් දෙන්නේ. එහෙම කියන්නේ මොකද අපිට පහේ ගෙවල් දුන්නේ. කවදාවත් දෙන්නේ නෑ. වගකීමක් කියන්නේ. ඇයිද? අවුරුදු 5 නෙවෙයි අපිට දෙන්නේ ඔයගොල්ලෝ. මොකද කියන්නේ? සසර වසන තුරු නිවන් දකින තුරු ඡාපි වෙනවා වගේ සාධුයි. පැහැදිලි. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේ පැත්තේ දොරටු වෙනොත් අපිට පිට වෙන්න පුළුවන්. මේ පැත්තේ දොරටුව තියෙනවා. ඒ පැත්තෙන් පිට වෙන්නත් පුළුවන්.